ලක්දිව දබොල්ල නගරයට ආසන්නව අඩි 650ක් පමණ ඉහළට විහිදුණු මහා කළුගල් පර්වතය සීගිරි බලකොටුවයි. පස්වන සියවසේදී කාශ්‍යප රජුගේ කීර්තිමත් කලාගාරය හා මාලිගය වූ මෙම අතීත ශ්‍රී විභූතිය සලකුණු එකල සිරිලක අගනුවර ලෙසද ක්‍රියාත්මක විය. පර්වත මුදුනේ රජ මාලිගයත් ආමුල සිත් සතන් සනහාලන ජල උද්‍යානත් ලෝක ප්‍රකට සීගිරි බිතු සිතුවම් හා කුරුටුගී සීගිරියට ගෙන එන්නේ අසිරිමත් වටිනාකමකි. ලොව 8 වැනි පුදුමය ලෙස සැලකෙන මෙම ඓතිහාසික උරුමය අදටත් දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමද ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. වසර දහස් ගණනක් පුරා ස්වභාවික විපර්යාසයන් හමුවේ පැවති මෙම අභිමානවත් ජාතික උරුමය ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලාංකික අපගේ වගකීමකි. මෙම උදාර මෙහෙවරේදී මධ්‍යම සංස්කෘතික අරමුදල සමග අත්අල් වැදගත් ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය වන්නේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයයි. වසර 25කට අධික කාලයක සිට ගොඩනැගුණු අන්‍යෝන්‍ය විශ්වාසය මත සීගිරියේ සංරක්ෂණ කටයුතු රැසක් සාර්ථකව නිම කිරීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සමත් වී ඇත. සීගිරිය සහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අතර සම්බන්ධතාවය ගැන කතා කරොත් ඇත්තට මේ සීගිරිය ව්‍යාපෘති 1999 ඉඳන්ම භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සීගිරියේ සංරක්ෂණ ව්‍යාපෘති සිදු කිරීමට බාර දීලා තියෙනවා. වසර 25කටත් වැඩි කාලයක් තිස්සේ අධීර කීපයකදී අප ආයතනය විසින් බොහෝ වැඩ කොටසක් ආවරණය කළා තියෙනවා. මෙම ව්‍යාපෘතියේ අපි වසර 25කටත් වඩා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ලබා ඇති විශ්වාසය මත පදනම්ව බොහෝ වැඩ කටයුතු සිදු කරා වගේම ඉදිරියේදීත් අප ආයතනය සීගිරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් දායකත්වය ලබා දෙනවා. සිංහපාදය අසල පිවිසුම් දොරටුව නවීකරණය, චිත්‍ර ගුහාවසල පඩිපෙළ සංරක්ෂණය, සුලන් කපොල් ආශ්‍රිත ආරක්ෂිත වැටවල් ඉදිකිරීම මෙන්ම පර්වත මුදුනේ හා බටහිර බෑවුමේ සිදු කළ සංරක්ෂණ කටයුතු ඒ අතර ප්‍රධාන වේ. මේ සියලු ව්‍යාපෘති සිදු කෙරුණේ සීගිරි පර්වතයට හෝ එහි පුරාවිද්‍යාත්මක අගයට කිසිදු හානියක් නොවන පරිදි කාර්යාංශයේ සතු නවීන තාක්ෂණය, විශේෂඥ දැනුම හා ශ්‍රමය ඉතා සූක්ෂමව හා කාර්යක්ෂමව භාවිත කරමිනි. මෙතන ස්ටෙයාකේස් එක කලින් තිබ්බේ දිරලා ගියපු දැල් තිබ්බේ. ඒක සුදු අකඩෙන් අපි නැවත ප්‍රතිස්ථාපනය කරා. ඒ සමගම අත්වැටත් අපි අලුතෙන් හැදුවා. ඊළඟ ව්‍යාපෘතිය වශයෙන් අපිට තිබ්බේ අතන ඉහළින් තියෙන මේ ප්‍රෙස්කෝ පොකට් එක. ඒ කියන්නේ චිත්‍ර ගුහාව ආශ්‍රිත ගැලවි යන ගල්. ඒ කියන්නේ මව් පාෂාණයෙන් වෙන් වෙන ගල් නැවත ස්ථාවර කිරීම සඳහා අපි රොක් ඇන්කරින්, රොක් බෝල්ටිං යන ක්‍රම දෙක භාවිතා කරලා ඒවා නැවත මව් පාෂාණයට ස්ථාවර කරලා මෙම ස්ථානයේ නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තර කරා. ඊට අමතරව එතන දිරා ගිය තහඩු ඉවත් කරලා අලුතෙන් තහඩු යෙදෙව්වා. ඒ වගේම අලුතෙන් තීන්ත ආලේප කරා. උලංකපොල්ල පාලම අලුතෙන් තීන්ත ගැල්වීම සහ දිරා ගිය අකඩ ප්ලේට් වලට වෙනුවට ඇලුමිනියම් ප්ලේට් යෙදී අපි විසින් සිදු කරා. අපි මුලින්ම කැටවත්තවුරට එළිය පාලමක් හැදුවා. මීටර් 100ක් විතර දිගයි. කැටවත්තවුර එළිය පැත්ත දිරලා තිබ්බා. ඒක හදන්න බෙල්ට් දාලා පයිප් වල එල්ලිලා අතින් බෝර ගහලා ටයර් වල ඉඳලා හදලා දුන්නේ. ඊළඟට සිංහපාදයෙන් උඩට යන පඩිපෙළ අලුත් වැඩියා කරලා දුන්නා. ඊට අමතරව අපි තව ප්‍රධාන කාර්යයක් තමයි උඩට බඩු ගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා දිවා මේගොල්ලන්ට. සමාදානයක් දාලා ඒ ගත්තේ අපි ඒ වෙනුවට ගල පල්ලෙහා ඉඳලා උඩට වින්චියක් දාලා කේබල් ලයින් එකකින් වෙනම වින්චි පද්ධතියක් හදලා දුන්නා බඩු ගන්න. TCF එකෙන් මේ ඔක්කොම ප්‍රොජෙක්ට් දෙන්නේ සීගිරිය ගල මුදුනේ උතුරු මුහුණතේ ඉඳලා දකුණු පැත්තට තියෙනවා ගල මැදින් කාණුවක් කපලා. ඒ කියන්නේ ගලේ උඩ එකතු වෙන වතුර ටිකේ කාණුවෙන් ගිහලා දකුණු මුහුණකින් එළියට එන්නේ. ඊට පස්සේ අපි කරේ එතනින් මැද තිබ්බ කාණුව මං හිතන ගඩොල් වලින් හදලා ඉඳලා ඒක නෑ.
ඒක එතන ගලුට ලොකු පස්තට්ටුවක් තිබ්බා. අර වතුර ටික පස්තට්ටුවට වැටිලා ඒ කෙලින්ම එනවා චිත්‍ර ගුහාව ගාවට වතුර ලීක් වෙනවා. ඒ ලොකු පස්තට්ටුවට වතුර ඇබ්සෝබ් වෙලා මාස 3ක් විතර යනවා. චිත්‍ර ගුහාව ගාවට වතුර සීප් වෙනවා. අපි කරේ විංචියක් හදලා ඒක ඇත්තටම එන්න ස්ලෝප් පල්ලෙහා පාතාලය වගේ තියෙන තැනක විංච් එකක් හදලා විංච් එකේ කේබල් එකක් දාලා ඒ පස් ටික අයින් කරලා කාණුව සම්බන්ධ කරා අර කෙරවල් ටික. එතකොට ඒකේ වාසිය තමයි වතුර චිත්‍ර ගුහාව ගාවට එන්නේ නැහැ. එන වතුර ටික ගෙලින්ම එළියට යනවා. ඊට අමතරව අර පස් වලට ඇබ්සෝබ් වෙලා මාස 3ක් විතර යනකම් චිත්‍ර ගුහාව ගාවට වතුර කාන්දු වෙන එකත් නැවතිලා තියෙනවා. සීගිරිය යනු පර්වතයක් පමණක් නොව එය ඔලව යට සැකවුණු මහා ශිෂ්ඨාචාරයකි. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූභෞතික විද්‍යාංශය විසින් කැනීම් කිරීමට පෙර පොළව යට සැඟවුණු නටබුන් හඳුනා ගැනීම සඳහා මිහිවිදුම් රේඩාර් තාක්ෂණය වැනි නවීන ක්‍රමවේදයන් භාවිත කරයි. සීගිරිය පර්වත රාජධානිය ආශ්‍රිතව තියෙන උද්‍යාන පරිශ්‍රයේ දැනට මං හිතන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් විශාල කැනීම් ප්‍රමාණයක් කරලා තියෙනවා. මේ ආශ්‍රිතව වසර ගානක් තිස්සේ පර්යේෂණ කරනවා. මේ උද්‍යාන භූමිය ආශ්‍රිතව මේ නටබුම් රාජධානිය තිබ්බ පැරණි ස්මාරක මතු කර ගැනීම කැනීම් වල තියෙන ප්‍රධාන අරමුණ. ඉතින් භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යා අංශය විදිහට අපිට මේ සඳහා යම්කිසි දායකත්වයක් දක්වන්න පුළුවන් වුණා. මෙවැනි උද්‍යාන පරිශ්‍රයක තියෙන්න පුළුවන් වැළලී ගිය පැරණි රාජධානියට අයත් නටබුන් කොටස් මතු කර ගැනීමට අවශ්‍ය කැනීම් කිරීමට ප්‍රථමව භූ භෞතික විද්‍යා ක්‍රමවලින් ඒ පොළොව අභ්‍යන්තරයේ තියෙන කොටස් ප්‍රතිරූපණය කරගන්න අපිට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අපි ground penetration radar එහෙම නැත්නම් මිහිවිදුම් රේඩා ක්‍රමය යටතේ පොළවේ පස්තරවල මීටර කීපයක් යටින් එවැනි යම්කිසි පැරණි පුරාවිද්‍යා ස්මාරක කොටස් තැන්පත් වෙලා තියෙනවා නම් ඒ සියල්ල භූමිය කැණීමකින් තොරව භූභෞතික විද්‍යා ක්‍රමවලින් නිරූපණය කරගන්න පුළුවන්. ground penetration radar ක්‍රමය යටතේ අපිට පුළුවන් වුණා මෙවැනි බිම් පඩක පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පැරණි ද්‍රව්‍ය රාජධානිය සහ පස්වන සියවසට ආйти දේවල් මතු කරගන්න උදව් කරගන්න. ඒ වගේම අපිට චුම්බක ආශ්‍රිතව මැග්නටෝමීටර් කියන උපකරණ මගින් භූභෞතික විද්‍යා ක්‍රම මගින් අපිට පුළුවන් එවැනිම තොරතුරු පොළොව වැළලී ගිය කොටස් මතු කරගන්න භූභෞතික විද්‍යා තවත් ක්‍රමයක් තමයි චුම්බක ආශ්‍රිත මිනුම් විද්‍යුත් ප්‍රතිරෝධ ක්‍රම අපි පාවිච්චි කරනවා. මේ උද්‍යාන පරිශ්‍රයාවට විවිධ බීම් කොටස් තෝරාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව අපි කටයුතු කරලා එවැනි පෘෂ්ඨයේ මතු පිටේ යටින් තියෙන යම් කොටස් මතු කරගන්න උදව් කරගන්න එවැනි තාක්ෂණයක් භාවිතා කරන්න. මේ හරහා සීගිරි රාජධානියේ පැරණි සැලසුම් නැවත ප්‍රතිනිර්මාණය කිරීමට මහඟු පිටුවහලක් ලැබේ. සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සිංහපාදයෙන් ඉහළට යාම සඳහා නව පිවිසුම් මාර්ගයක් ඉදිකිරීමටද මේ වන විට කටයුතු සූදානම් කර ඇත. සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකින් දේශීය හා විදේශීය වශයෙන් විශාල ප්‍රමාණයක් දැන් මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ සංචාරක ආකර්ෂණයත් ඒ වගේම රටට වැඩි ආදායමක් ලබා දෙන්නත් මේ රටේ තියෙන ජාතික උරුමයන් පිළිබඳ ලෝකෙට පවසන්නත් අපි යම් කිසි කාර්යභාරයක් කරන්න. ඒ අනුව ප්‍රධාන වශයෙන් මේ භූවිද්‍යා පතල් කැනීම් කාර්යාංශයට සම්බන්ධව විශේෂ පළපුරුද්දක් තියෙන නිලධාරීන් සමූහයක් ඉන්නවා. මධ්‍යම සංස්කෘතික අරමුදල සමග ඒකාබද්ධ වෙලා සීගිරි පර්වතයේ සංරක්ෂණය වෙන අයුරින් තමයි අපි මේ කාර්යය සිදු කරන්නේ. එම සංස්කෘතික අරමුදල සහ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සුවිශේෂී කැපවීමත් නිලධාරීන්ගේ විශේෂඥ තාක්ෂණික දැනුමත් මත ක්‍රියාත්මක වන මෙම ජාතික මෙහෙවරේ අරමුණ වනුයේ අපේ අභිමානවත් අතීත සීගිරි උරුමය එහි සෞන්දර්යාත්මක හා පුරාවිද්‍යාත්මක වටිනාකම නොකැලසා අනාගත පරපුර උදෙසා සුරක්ෂිතව දායාද කිරීමයි.